මේ පහුගිය දින කිහිපයේ තුලදී මගේ නමත් සඳහන් කරමින් නැවතත් මේ ලයිස්තුවක් පිළිබඳව යම් අයථා ආකාරයකින් දේපල ඉපීමේ කටයුත්තක් සිදු වෙලා තියෙනවා කියලා මේ මාධ්‍යයේ දිගින් දිගටම සඳහන් වෙනවා. විශේෂයෙන්ම මට පැහැදිලි කිරීමක් කළ ගත යුතුමයි කතානායකතුමනි. යම් දේපලක් මට ලැබිලා තියෙනවා. ඒ හැම දේපලක්ම ලැබිලා තියෙන්නේ මගේ දෙමව්පියන්ගෙන්. මගේ දෙමව්පියන්ගෙන් මගේ එක්කෝ මගේ අම්මගෙන් හෝ තාත්තගෙන් එහෙම නැත්නම් මගේ සීයාගෙන් හරි ආච්චිගෙන් එහෙම නැතුව අයථා විදියට දේපල ලබාගෙන දේශපාලන කටයුතු වලට නිරත වෙන පුද්ගලයෙක් නෙමෙයි. ඉතා පැහැදිලිවම අපි ඒක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ ටික කාලයකට කලින් මාසයකට දෙකකට කලින් පෙට්‍රල් ෂෙඩ් එකක් මට තියෙනවා කියලත් එහෙම ලම් ලයිස්තුවක් ලැබුණා. මම එතනදිත් මේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරා එහෙම පෙට්‍රල් ෂෙඩ් එකක් මට තියෙනවා නම් හොයලා දෙන්න කියලා. නමුත් අපේ પરම්පරාවට පෙට්‍රල් ෂෙඩ් මං ඉපදෙන්න කලින්ුත් තිබිලා තියෙනවා. ඉතින් මේ දිගින් දිගටම මේ මඩ ගහලා අපේ ඇත්තටම මේ කරන උත්සාහය අපි හෙලා දකිනවා. ඒක ඊටාම අසාධාරණයි. අපි අවංකවම මේ රටට වැඩක් කරන්න මේ අපේ තරුණ කාලෙත් කැප කරලා මේ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යම් දේශපාලඥයන් අයථා විදියට දේපල හොයලා තියෙනවා නම් ඒව පරීක්ෂණ කරලා ඊටා ඉක්මනින් ඒ අයවට නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් මේක මේ නම් ලයිස්තු දාලා අපේ නමුත් පටලෝලා මේ කරන නින්දිත වැඩේ කරුණා කරලා ගරු කතානායකතුමනි ඔබතුමාගේ නායකත්වයෙන් තියෙන මේ පාර්ලිමේන්තුවේ නියෝජිතයින් වෙන මට ලොකු අසාධාරණයක් සිදු වෙලා තියෙනවා. කරුණා කරලා ඒ වෙනුවෙන් පෙනී හිටින්න කියලා ප්‍රකාශ කරමින් නැවතත් කියනවා අපි ඕනෑම පරීක්ෂණයකට යටත්ව මේ පරීක්ෂණ වලට සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් ප්‍රකාශ කරනවා.